11 මාස 28 වෙනිදා තමයි මේ නායම් සිද්ධ වුණේ. මාවතුර වැවේ කුඹුර ඉහළගම ගම්මන්දික තමයි මේකට අසු වුණේ. මේ වෙනකන් අපිට පහසුකම් මදි මේ බුම දාන කටයුතු ආදාන කටයුතු කරගන්න. ඒක නියමිත මැදිහත් වීමක් නෑ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇතිලා තියෙන්නේ. තාම මේ මිනිස්සු මේ මහන්සිලා මේ වැඩේට ඉක්මන් කරගන්න. ග්‍රාම සේවා නිලධාරීන් හරි පොලිස් නිලධාරීන් කොරණරි මේ ස්ථාන ඉක්මනින් ගෙනල්ලා මේ වැඩ ටික කළා දෙන්න කියලා තමයි අපි තමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. ඒක තමයි අපිට වෙන්න ඕනේ. මිනිස්සු 46 දෙනෙක් විතර මෙතන නැතිලා තියෙනවා. ඒ වැඩ දැන් 28 වෙනිදා 29 වෙනිදා මේ දවස් ටිකේ මත කියන්නේ තාම ඉවර කරගන්න බැරි වුණා. ඒක තමයි අපිට මේ යුතුයකමක් වශයෙන් මේ ටික හරි කළා දෙන්න කියලා තමයි අපි තාම ඉක්මනින් ඉල්ලා සිටින්නේ. ඊට කලින් ඕක ඉස්සරින් දවසේ නාය ගියා. ඊට පස්සේ මේ මල්ලි අපි ඔක්කොම ගිහින් කොහම යනට අයින් වෙන්න කියලා. මම යන අයින් වුණේ නෑ. ඊට පස්සේ දෙවෙනි දවසේ තමයි ওই සිද්ධිය උනේ පාන්දර 2කුත් ගානට. අර හිතා ගන්න බෑ වෙච්ච දේ කියන්න තේරෙන්නේ නෑ වෙච්ච දේ නංගි මල්ලි දරුවයි තුන් දෙනාම තමයි ගාගෙන අරන් ගින් තියෙන්නේ. කියන්න තේරෙන්නේ නෑ මාත්‍යා මට. බලන්න විදියක් නෑ කිසි දෙයක් නෑ. ඔකද කරන්න කියන එක තමයි දැන් තියෙන්නේ. හිතා ගන්න බෑ වෙච්ච දේ. බලන්නවත් නෑ අඩු ගානේ. උලපනේ මේ මාවතුර ඉහළගම ප්‍රදේශයේ ලොකු විශාල නායක් ඇවිල්ලා තියෙනවා. මේකේ බර ගානක් දීපල හිමි වෙලා තියෙනවා. ඒ වගේම මේ ජෝල් දොරල හිමිලා තියෙනවා. මගෙත් මෙතන නන්දම්මා මාමා එතකොට මේ මල්ලි එයාගේ නෝනා ඒ ඔක්කොම යට වෙලා තියෙනවා මෙතන. ඒ සියලු දේවල් ඉන්නවා එක්කෙනයි ගත්තේ තව 3 දෙනෙක් ගන්න ඉන්නවා. දැන් දවස් 4ක් ගානේ උත්සාහ කරනවා ලෝඩර් ඔක්කොම දාලා ගන්න. සමහර මිනිහ තාම ගන්න හම්බුන්නේ නැහැ. ඒ උපරිම උත්සාහය කරනවා මේ මිනිහ ටික අරගන්න. ඉතින් ඒ වගේ විශාල නායමක් මේ ලොකු කන්දක් තමයි පල්ලෙහාට අවිලා තියෙන්නේ. ගෙවල් මතක නැහැ ඉතින්. ගෙවල් මම හිතන්නේ 30 40ක් විතර විනාශ කරලා තියෙන්නේ. තව බොඩිත් අරගන්නවා. අදත් ගත්තා ඊයේත් ගත්තා. දැනට මගෙත් 6 දෙනෙක් ඉන්නවා ඥාති. ගන්න විදිහක් නැතුව try කරනවා. බොහොම ස්තුතියි.